Hi guys, you are welcome to my YouTube channel. මං ඔයාලව මේ එක්කන් යන්නේ අනුරාධපුරේ පූජා නගරය බලන්න. 2025 දෙසැම්බර් 24 රෑ තමයි අපි මේ අනුරාධපුරේ ගියේ. දෙසැම්බර් 24 රෑ අපි අනුරාධපුරේ නවතින ප්ලේස් එකක් බුක් කරලා ගියා. එතකොට අපිට 25 උදේ පාන්දරින්ම පූජා නගරේ යන්න පුළුවන්. රුවන්වැලි මහා සෑය වඳින්න උදේ පාන්දරින්ම අපිට යන්න පුළුවන්. අපි උදේම නැගිටලා ඒ ළඟ තිබුණු වැවත් බලලා දැන් මේ යන්නේ රුවන්වැලි මහා සෑය වඳින්න. අපි ඊයේ රෑ 10ට තමයි කොළඹින් ආවේ. මෙහෙට එනකොට පාන්දර 2 වගේ වුණා. අපි දැන් මේ යන හරියෙන් ගම් වතුරෙන් හානි වෙලා කියලා දැක්කහම පේනවා. මොකද අනුරාධපුරේටත් පහුගිය දවස්වල ගම් වතුරෙන් ගොඩක් හානි වුණානේ. අපි උදෙන් ආවා කිව්වට දැන් ටයිම් එක 7ට විතර ඇති. ඔයාලට මේ පේන්නේ රුවන්වැලි මහා සෑය. රුවන්වැලි මහා සෑය ළඟ තියෙන අපි යන මේ පාරත් හරිම ලස්සනයි. ඔයාලට මේ පේනව නේද? මෙතනින් තමයි අපිට මල් ගන්න තියෙන්නේ. ඔයාලට කියන්න ඕනේ ඔයාලා රුවන්වැලි මහා සෑයට එනවා නම් අටපිරිකර මිලදී ගන්න පුළුවන් ස්ථානයක් මෙහි තියෙනවා. අපි දැන් මෙතනින් අටපිරිකරත් අරගෙන ඊළඟට මලුත් අරගෙන රුවන්වැලි මහා සෑය වඳින්න යනවා. අපි දෙන්න රුවන්වැලි මහා සෑය වැඳලා ඉවර වෙලා මේ යන්නේ ජයශ්‍රී මහා බෝධියට. අනුරාධපුරේ ආපු කෙනෙක් නම් ඔයා දන්නවා රුවන්වැලි මහා සෑය ජයශ්‍රී මහා බෝධිය වගේම අටම ස්ථානවලට අයිති වෙන ලෝවා මහා පායත් තියෙන්නේ මේ එකම තැන. අපි යමුකෝ එහෙනම් ජයශ්‍රී මහා බෝධිය වඳින්න. ඔන්න ඉතින් ජයශ්‍රී මහා බෝධියේදී පුංචි පරිත්‍යාගයකුත් කරා. අපි දැන් මේ යන්නේ ජේතවනාරාමය වඳින්න. ජේතවනාරාමයත් අටම ස්ථානවලට අයිති වෙන පූජනීය ස්ථාන 8න් එකක්. ජේතවනාරාමේ වඳින්න එන ඔයත් මෙතෙන්ට ඇවිත් තියෙනවද? ජේතවනාරාමේ ළඟ තියෙන මං ඔයාට මේ පෙන්නන පරිසරය ලස්සනයි වගේම මෙතන බලන්න ගොඩක් දේවල් තියෙනවා. දැන් මෙතන මේ පේන්න තියෙන ගොඩාක් දේවල් තියෙන නටඹුන් වෙලා අද උදේ 7ට තමයි අපි පූජා නගරේ ඇවිදින්න පටන් ගත්තේ. ඔන්න දැන් අපි අටම ස්ථානවලට අයිති පූජනීය ස්ථාන වලින් 4ක්ම වන්දනා කරලා ඉවරයි. රුවන්වැලි මහා සෑය, ජයශ්‍රී මහා බෝධි, ලෝවා මහා පාය, ජේතවනාරාමය. මෙන්න මේ පාරේ තමයි බයිසිකල් රයිඩ් යන්නේ. මේ තියෙන්නේ කුට්ටම් පොකුණ. වතුර නම් පොඩ්ඩක් පාට වෙනස් වෙලා තියෙනවා.
හැබැයි මෙතනත් හරිම ලස්සන තැනක්. කුට්ටම් පොකුණ අසල ගොඩාක් වෙළඳ සැල් තියෙනවා. ලස්සන අයිටම්ස් තියෙනවා. අපිට කැමති දේවල් මිලදී ගන්න පුළුවන්. ඒ වගේම මේ කුට්ටම් පොකුණේ ගොඩාක් මාළු ඉන්නවා. ඔයාලට කැමති නම් මේ මාළුන්ට කෑම දාන්නත් පුළුවන්. ඒ වගේම මං ඔයාලට මේ පෙන්නන්නේ කුට්ටම් පොකුණ අසල තියෙන වෙළඳ සැල් වල මොනවද තියෙන අයිටම්ස් කියලා විකුණන්න. අපි දැන් මේ යන්නේ සමාද බුද්ධ ප්‍රතිමාව වඳින්න. මේ පාරෙත් දෙපැත්තෙම වෙළඳ සැල් තියෙන. අපි මෙතන ඉන්න ස්වීට්ස් වගේක් ගත්තා. මෙතන 100 කෙනෙක් ස්කේල් එකක් තියාගෙන ඉන්නවා. අපි දෙන්නත් ඉතින් පොඩ්ඩක් අපේ බර බැලුවා. අපි දැන් මේ යන්නේ අභයගිරි ස්තූපය වඳින්න. ඔයාලට පේනව නේද මෙතන පරිසරය හරිම කාම් එන්වයරන්මන්ට් එකක් තියෙන්නේ. ඔයාලට තව දෙයක් කියන්න තියෙනවා. ඔයාලා මේ පූජනීය ස්ථාන වඳින්න යනකොට ඔයාලගේ පාවහන් පරිස්සම් කරගන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලා වාහනයක නම් ආවේ ඔයාලට පුළුවන් පාවහන් වාහනේ තියලා යන්න. එහෙම නැත්නම් පූජනීය ස්ථානවල ඒ අසල තියෙනවා පාවහන් බාරගන්න ස්ථාන. එහෙම තැනකට දීලා යන්න පුළුවන් වඳින්න යනකොට. මං ඔයාලට මේක කියන්න හේතුව තමයි අපි දෙන්නත් උදේ අපේ ස්ලිපර්ස් කාර් එකේ තියන්නේ නැතුව ගියා. ගිහින් එතන වඳින්න කලින් එතනින් ගලවලා ගියා. අපිට හම්බුනේ එක්ස්පීරියන්ස් එක නිසා තමයි මං ඔයාලට මේක මතක් කරන්නේ. අපි දැන් මේ ඇවිත් ඉන්නේ ලංකාරාමේ විහාරස්ථානයට. ඔයාලට පේනව නේද අනුරාධපුරයේ මේ පූජනීය ස්ථානවල හැමතැනම ලස්සනට සුදු වැලි මළුවක් තියෙනවා. හැම පූජනීය ස්ථානයක්ම ඒ වගේ. මං හරිම ආසයි අන්නේ සුදු වැලි මළුවේ ඇවිදින්න. යාවද රුවන්වැලි මහසෑය වඳින්න. ඊට පස්සේ අටම ස්ථාන වඳින්න යනවා. ඔයාලට වෙච්ච අකටම කියලා. උදේම ගියේ රුවන්වැලි මහසෑය වඳින්න. ඊයේ රෑ තමයි අනුරාධපුරේ ආවේ. ස්ලිපර්ස් ගත්තත් ඊයේ හවස එනකොට මේ දෙන්නගෙම අලුත් ස්ලිපර්ස් ගත්තා ඉන්න. මාගේ ටික තියෙනවා වැන්දලා එනකොට මෙයාගේ ස්ලිපර්ස් දෙක නැහැ. දැන් මේ පරණ දෙකක් දාගෙන. අපි දැන් මේ ආවේ තූපාරාමය වඳින්න. මේ තියෙන්නේ බසවක්කුළම වැව. එහෙමත් නැත්නම් අභය වැව. අටම ස්ථාන වලින් දැන් අපිට ඉතිරි වෙලා තියෙන්නේ වඳින්න මිරිසවැටේ චෛත්‍යය. අපි දැන් මේ වඳින්න යන්නේ සඳහිරු සෑය. අටම ස්ථාන ඔක්කොම වන්දනා කරලා ඉවරයි දැන්. ඉසුරුමුණී පෙම් යුවල ගැන ඔයාලා අහලා ඇත්තනේ. අපි දැන් මේ ඇවිත් ඉන්නේ ඉසුරුමුණිය විහාරෙට. හැබැයි ඉසුරුමුණී පෙම් යුවල නම් මට ඔයාලට පෙන්වන්න විදිහක් නැහැ because they are not allowed to take any photos or videographs of that. මේ පොණ්ඩ එක තියෙන්නේ ඉසුරුමුණි විහාරයේ ඉස්සරහා. මේ පොණ්ඩ එකේ ගොඩාක් මාළු ඉන්නවා. ඒ වගේම ඉබ්බෝ ඉන්නවා. අපි ඉතින් මෙයාලට කැම දැම්මා. මෙයාලට කැම දාන්න පුළුවන් ඕන කෙනෙක්ට. ඒ වගේම මෙතන එළිය ඔයාලා දකින්න ඇති පරවියොත් ගොඩාරියක් ඉන්නවා. එයාලට කැම දෙන්නත් පුළුවන්. අනේ ඉබ්බෙකුත් ඇවිල්ලා. ඉබ්බෙක් කියන්නේ
තිස්ස වැව තියෙන්නේ ඉසුරුමුණි විහාරයේ පිටිපස්සේ. ඉතින් අපි දෙන්න මේ යන්නේ තිස්ස වැව බලන්න. ඉසුරුමුණි විහාරයත් ගොඩක් ලස්සනයි. ඔයාලට ඒකෙත් ඇවිදලා බලන්න ගොඩක් දේවල් තියෙනවා. අපි දැන් ඉසුරුමුණි විහාරයේ වැඳලා ඉවර වෙලා තමයි මේ තිස්ස වැවට යන්නේ. ඔයාලා දකින්න ඇති ඊට කලින් අපි මාළුන්ට කෑමක් දුන්නා. අපි ඊයේ රෑ අනුරාධපුරයට ඇවිත් අද උදේ 7ට තමයි පූජා නගරේ ඇවිදින්න පටන් ගත්තේ. අපි මුලින්ම ගියේ රුවන්වැලි මහා සෑය වඳින්න. ඊට පස්සේ ශ්‍රී මහ බෝධියට ගියා. ලෝවා මහපාය, ජේතවනාරාමය, අභයගිරිය, කුට්ටම් පොකුණ, සමාධි පිළිමය, ඒ වගේම තූපාරාමය, මිරිසවැටිය, සඳහිරු සෑය, අටම ස්ථාන ඔක්කොම වන්දනා කරා. අටම ස්ථාන වලට අමතරව අනුරාධපුරයේ පූජා නගරය ඇතුළත බලන්න තියෙන ගොඩක් දේවල් අපි මේ වෙනකොට බලලා ඉවරයි. අපි දැන් ඊළඟට යන්නේ අද මිහින්තලයට. අද දවසේ අපි අන්තිමටම බලන්න යන පූජනීය ස්ථානය තමයි මේ මිහින්තලය. එහෙනම් යමුකෝ මාත් එක්ක මිහින්තලේ වඳින්න. හැබැයි අද දවසම උදේ ඉඳන්ම ගොඩාක් අවුව තිබුණා. දැන් නම් ටයිම් එක 3ට විතර ඇතේ. හැබැයි මේ වෙනකොටත් අවුව තාම අඩු වෙලා නැහැ. මිහින්තලයට යන පාරත් හරිම ලස්සනයි. මෙතන පහළ වාහන දාලා යන්නත් පුළුවන්. ඒ වගේම උඩ පාකින් එකකුත් තියෙනවා. මේ තියෙන්නේ උඩ තියෙන පාකින් එක. අපි දැන් පූජනීය ස්ථාන ගොඩක් වන්දනේ. හැබැයි මිහින්තලය අනිත් ඒවට වඩා පොඩ්ඩක් වෙනස්. ඒ මොකද දන්නවද? අපිට මේකේ ටිකක් දුර ඇවිදගෙන යන්න තියෙනවා. ඒ කියන්නේ පොඩි කන්දක් වගේ තමයි තියෙන්නේ. මිහින්තලේ පූජනීය ස්ථානෙත් ගොඩාක් දේවල් තිබිලා තියෙනවා. ඔයාලට පේන්නේ නැති මම වීඩියෝස් වල පෙන්නනකොට බෝඩ් එහෙම සෙට් කරලා තියෙනවා. බෝඩ් සෙට් කරලා තිබුණාට මේ ගොඩක් තැන්වල දැන් නටඹුන් වෙලා තියෙන්නේ. කියන්නේ අපිට බලන්න දේවල් නැහැ. ඒ දේවල් නටඹුන් වෙලා. මේ ඈතින් පේන්නේ මිහින්තලේ ගල. අපිට මේ ගල උඩට නැගලා යන්න පුළුවන්. ඒ වගේම චෛත්‍යයටත් අපිට ටිකක් උඩට නැගලා යන්න වෙනවා. චෛත්‍යයේ තියෙන්නේ ටිකක් උඩට වෙන්න. ඒ වගේම බුද්ධ ප්‍රතිමාවක් තියෙනවා. බුද්ධ ප්‍රතිමාවටත් අපිට යන්න වෙනවා ටිකක් උඩට නැගලා. අපි මුලින්ම ගියේ චෛත්‍යයට. මේ චෛත්‍යයට ගියාට පස්සේ වටේ පේන ලස්සන view එක තමයි මම ඔයාලට මේ පෙන්නන්නේ. ගොඩාක් අවුව තිබුණ නිසා අපි මේ ගල උඩට ගියේ නැහැ. මිහින්තලේ ගල උඩට ගියාමත් මේ වගේම වටේම view එක අපිට ලස්සනට බලා ගන්න පුළුවන්. මම කලින් ආපු වෙලාවෙ නම් ගිහින් තේනවා. අද ගොඩාක් අවුව තිබුණ නිසා මිහින්තලේ ගල උඩට නගින්න ගියේ නැහැ අපි. දවසම ඇවිදලා දැන් නම් හොඳටම මහන්සියි අපි දෙන්නට. අපිට ලස්සන ප්ලේස් එකක් හම්බුණා තේ එකක් බොන්න. අපි දෙන්න යනකොට අපිට මේක එකපාරට දැකලා පාස් වුණා. ආයෙත් වාහනේ හරවගෙන ඇවිල්ලා මෙතනින් නැවැත්තුවා. ඒ කියන්නේ මෙතන හරිම ලස්සනයි. ඔයාලට පේනවා පොඩි ලේක් එකක් වගේ එකක් තමයි මෙතනට එහා පැත්තෙන් තියෙන්නේ. මෙතනට මාළු වෙන්න පුරුදු වෙලා තියෙනවා කැම තියෙන නිසා. එයාලට කැම දුන්නාම එයාලා කනවා. ඉතින් මෙතන හරිම ලස්සනයි. ඒ වගේම ඒ වයිබ් එකට මං හරිම ආසයි. ඉතින් අපි මෙතෙන් නැවතිලා රොටි කාලා තෙබියුවා. දැන් අපි අනුරාධපුරේ පූජා නගරෙම වගේ ඇවිදලා ඉවරයි. ඔයාලට මම පෙන්නුවා අපි බලන්න ගියේ මොනවද කියලා. පූජා නගරෙම අපිට එක දවසකින් වගේ ඇවිදින්න පුළුවන්. මොකද ඔක්කොම පූජනීය ස්ථාන තියෙන එකම ළඟ. මේ තියෙන්නේ කලාවැව. කලාවැව ගැන ඔයාලා කලින් දවස් ටිකේ නම් ගොඩක් මහන්න නැති. හැබැයි හොඳ නිවුස් එකක් නෙමෙයි අහන්න හම්බුනේ. කලින් අපේ රටේ වෙච්ච දේවල් එක්ක කලාවැව ආශ්‍රිත සිදුවීම් සෑහෙන්න අහන්න ලැබුණා ගම් වතුරත් එක්ක. දැන් නම් කලාවැව ලස්සනට තියෙනවා.
හැබැයි මේ පාර නම් ආයෙත් අලුතෙන් හදලා තියෙනවා. මම හිතන්නේ කලින් දවස්වල කලාවැව වාහන දාලා ඒ වෙච්ච සිදුවීම් එක්ක මේ පාර අබලන් තත්ත්වයට පත් වෙන්නේ නැති. දැන් අලුතෙන් කාපට් කරලා තියෙනවා. අපි කලාවැවත් බැලුවා. දැන් නම් මේ අනුරාධපුරයේ ඉඳලා අපි යන්නේ දඹුල්ලට. හෙට දවසේ අපි බලමු දඹුල්ලේ කොහෙද අපි ඇවිදින්න ගියේ කියලා. ඔයාලා මේ වීඩියෝ එක මුලින් ඉඳන් බැලුවා නම් දැක්කා අපිට පූජා නගරේ වන්දනා කරන්න එක දවසක් හොඳටම ඇති. පූජනීය ස්ථාන, අටම ස්ථාන ඔක්කොම අපි වන්දනා කරා. අටම ස්ථාන වලට අමතරවත් අනුරාධපුරයේ අපිට බලන්න තියෙන ගොඩාක් දේවල් අපි බැලුවා. එහෙනම් අපි යන් දඹුල්ලට. අද රෑට අපි නවතින්නේ දඹුල්ලේ. අලුත් vlog එකක් අරන් ඉක්මනින්ම එන්නම්. Stay happy. See you soon. Take care. Love you all. Bye.